ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. ලෝකේ දැවැන්තම ආර්ථිකයක් සහිත රටක් විදියට මෙක්සිකෝව හඳුන්වන්න පුළුවන්. මෙහි දැවැන්ත ආර්ථිකයක් පැවතුනත් මෙක්සිකෝ බොහෝ ජීවන දර්ශක වලින් රැඳී සිටින්නේ ඉතාමත්ම පසුපසින්. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ අඩු ආරක්ෂාව සහ අසමානතාවය. ඇතරම් මෙක්සිකෝව කියන්නේ ලෝකේ අසමානම රටක්. එහි ඇතැම් ප්‍රාන්තවල ඒක පුද්ගල ආදායම ස්විට්සර්ලන්තය තරම් ඉහළයි. ඒ වගේම ඒ ආශ්‍රිත පවතින තවත් සමහර ප්‍රාන්තවල ආදායම අප්‍රිකාවේ කෙන්යාවට සමානයි. එමගින්ම ඔබට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් මේ රට මොනතරම් අසමානද කියලා. ඒ සඳහා ප්‍රධානම හේතුව විදියට සැලකෙන්නේ අධික දූෂණය. ඇතරම් මෙක්සිකෝව කියන්නේ ලෝකේ දූෂණයේ ඉහළම රටක්. මෙක්සිකෝවේ විවිධ කණ්ඩායම් විසින් අතීතයේ සිටම දූෂණයට එරෙහිව සටන් කර තිබෙනවා. ඇතරම දූෂණයට එරෙහිව සටන් කළ බොහෝ දේශපාලඥයන්ට සිදු වුණේ ඝාතනය වෙන්න. එහි ආසන්නතම සිදුවීම වෙන්නේ උරුවාපන් නැමැති ඉතාමත්ම කීර්තිමත් දූෂණයට එරෙහිව සටන් කළ නගරාධිපතිවරයෙක් ඝාතනය කිරීම. මෙක්සිකෝවේ බොහෝ දූෂිත දේශපාලඥයන් පාතාලයක් සමග සම්බන්ධකම් පවත්වන බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දී දූෂණයට එරෙහිව මෙක්සිකෝව තුළ විශාල වශයෙන් උද්ඝෝෂණ හටගෙන තිබෙනවා. මෙම උද්ඝෝෂණවලට මුල් තැනගෙන කටයුතු කරන බවට වාර්තා වෙන්නේ ජෙන්සී පරපුර. මෑත කාලීනව බොහෝ රටවල ජෙන්සී උද්ඝෝෂණ දැක ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ආසියානු රටවල. ඔබ පසුගිය දිනවල නිවුස් එකක් දකින්න නැති මෙක්සිකෝවේ ජනාධිපතිවරියත් අතවරයකට ලක් වුණා කියලා. ඇතරම එයත් මේ විරෝධතාවල ආරම්භයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වෙද්දි මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටි තුළ දැවැන්ත උද්ඝෝෂණ දැක ගන්න පුළුවන්. මෙම උද්ඝෝෂණ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ ප්‍රචණ්ඩත්වය සහ දූෂණය පාලනය කිරීම සඳහා රජය අසමත් වීම. මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලය ඇතුළු දේශපාලඥයන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම පොලිස් ප්‍රහාරවලිනුත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවටත් වාර්තා වෙනවා. රජය විසින් පවසන පරිදි මෙම උද්ඝෝෂණ ඉතාමත්ම අසාධාරණයි. එය සිදු කරන්නේ දක්ෂිණාංශික දේශපාලඥයන් විසින්. නමුත් වර්තමානයේ වෙද්දී මෙක්සිකෝවේ ආරක්ෂක මට්ටම දැඩි ලෙස පිරිහී ගොස් තිබෙනවා. ඒ වගේම අසමානතාවයත් විශාල වශයෙන් ඉහළ ගිහින්. දැන් අපි සොයා බලමු මෙක්සිකෝවේ ආර්ථික තත්ත්වය මොන වගේද කියලා. එවිට ඔබට ඉතාමත්ම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් මෙහි දැවැන්ත ආර්ථිකයක් පැවතුනත් රටේ ඇත්තම තත්ත්වය මොන වගේද කියලා. 2025 වර්ෂයේ වෙද්දී මෙක්සිකෝවේ GDP එක ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 1.86ක් වෙනවා. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් ලෝකෙ 13 වෙනි බලවත්ම රට විදියට. සමස්ත මෙක්සිකෝවේ මිලදී ගැනීමේ හැකියාව ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 3.43ක් වෙනවා. ඒ අනුවත් මෙය සැලකෙන්නේ ලෝකෙ 13 වෙනි බලවත්ම රට විදියට. 2025 වර්ෂයේ රටේ ආර්ථික වර්ධන වේගය 101ක් පමණයි. 2023 වර්ෂයේ එය 3.4ක් වුණා. ඒ අනුව වර්තමානයේ වෙද්දී මෙහි ආර්ථික වර්ධනය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. 2025 වර්ෂයේ වෙද්දී මෙක්සිකෝයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 13967යි. ඇතරම් මෙහි ඒක පුද්ගල ආදායම තරමක් ඉහළයි. එය මැලේසියාව සහ චීනයටත් වඩා ඉහළයි. නමුත් මැලේසියාව සහ චීනයත් එක්ක සංසන්දනය කළ විට මෙහි ජීවන මට්ටම පවතින්නේ ඉතාමත්ම පහළ මට්ටමකින්. මොකද මෙක්සිකෝවේ මිලදී ගැනීමේ හැකියාව ඇමරිකන් ඩොලර් 25771යි. නමුත් මීට වඩා අඩු ඒක පුද්ගල ආදායමක් සහිත මැලේසියාවේ මිලදී ගැනීමේ හැකියාව ඇමරිකන් ඩොලර් 43000කට ආසන්නයි. මෙහි ඉහළ ඒක පුද්ගල ආදායමක් පැවතුනත් අඩු ජීවන මට්ටමක් පැවතීම සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ අධික අසමානතාවය. ඒ නිසා රටේ විරකියානුපාතයත් ඉතාමත්ම ඉහළයි. අපි ඔබට මුලින් සඳහන් කළා වගේ මෙහි ඇතැම් ප්‍රාන්තවල ඒක පුද්ගල ආදායම ස්විට්සර්ලන්තයට සමාන වුණත් තවත් සමහර ප්‍රාන්තවල ආදායම කෙන්යාවට සමානයි. මෙහි ජනගහනයෙන් 29.6%ක්ම ජීවත් වෙන්නේ දරිද්‍රතා රේඛාව මට්ටමේ. ඒ වගේම 5.3%ගේ ආදායම් මට්ටම ජීවත් විය නොහැකි මට්ටමට පවතින බවටයි වාර්තා වෙන්නේ. ඇතරම් මෙහි ප්‍රොවිටි ලයින් එක පවතින්නේ ඒක පුද්ගල ආදායම 3000ටත් වඩා අඩු රටවල් මට්ටමේ. ඒ කියන්නේ කෙන්යාව, බංග්ලාදේශය වගේ රටවල් මට්ටමේ. 2023 වර්ෂයේ වෙද්දී මොවුන් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 81 වෙනි ස්ථානයේ. ශ්‍රී ලංකාවේ එහි රැඳී සිටින්නේ 89 වෙනි ස්ථානයේ. නමුත් 2018 වර්ෂයේ වෙද්දී ශ්‍රී ලංකාව මොවුන්ට වඩා ඉදිරියෙන් රැඳී සිටියා. මොකද ශ්‍රී ලංකාවේ එවිට රැඳී සිටියේ 72 වෙනි ස්ථානයේ. මෙහි ආර්ථිකයේ පවතින තවත් භයානකම දෙයක් වෙන්නේ එක්සත් ජනපදයේ මත යැපීම. ඇතරම කැනඩාවටත් මේ තත්ත්වය පවතිනවා. ඒ අනුව රටේ සමස්ත අපනයන වලින් 82.7%ක්ම යවන්නේ එක්සත් ජනපදයට. මේක ඉතාමත්ම බරපතල මට්ටමක්. මොකද මෙවැනි අවස්ථාවකදී එක්සත් ජනපදයට හැකියාව පවතිනවා මෙක්සිකෝවේ ආර්ථිකය පාලනය කරන්න. එක්සත් ජනපදයට පසු මොවුන්ගේ දෙවන විශාලම අපනයන හවුල්කරුවන් වෙන්නේ කැනඩාව සහ චීනය. එම ප්‍රතිශතයන් විදියට 2.9ත් 1.9ත් හඳුන්වන්න පුළුවන්. මෙක්සිකෝවේ ජීවන මට්ටම ප්‍රදේශ අනුව විශාල වශයෙන් වෙනස් වෙනවා.
මෙහි ඇතැම් ප්‍රදේශ පාලනය කරන බවට වාර්තා වෙන්නේ අපරාධ කල්ලි විසින්. එම ප්‍රදේශවල ව්‍යාපාර නිදහස ඉතාමත්ම සීමිතයි. ඇතරම ව්‍යාපාර නිදහසක් නැති තරම්. 2024 වර්ෂය අවසන් වෙද්දී මෙක්සිකෝව සැලකෙනවා ලෝකෙ 5 වෙනි වැඩිම මිනීමැරුම් අනුපාතයක් සහිත රට විදියට. මෙහි මිනීමැරුම් අනුපාතය පුද්ගලයන් ලක්ෂයකට 25ක් වෙනවා. ඒ නිසා සමස්තයක් විදියට මෙක්සිකෝව හඳුන්වන්න පුළුවන් සාපේක්ෂව ඉහළ ඒක පුද්ගල ආදායමක් තිබුණත් ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව අඩු ජීවන මට්ටමක් ඇති රටක් විදියට.